මේ සමස්ත වැඩ කරන ජනතාවත් රටේ ජනතාවත් විවිධ ප්‍රශ්න කන්දරාවක් මැද ඉන්නේ. ඒ නිසා අපි හිතනවා නමුත් මේ පවතින තත්ත්වයන් තුල අපේ මාස 4ක ආණ්ඩුවත් අපේ පළමු අයවැය තුලම මේ රටේ රාජ්‍ය සේවකයාටත් ඒ වගේම පෞද්ගලික අංශයටත් සැලකිය යුතු වැටුපැඩවීමක් ලබා දෙන්න අපි මැදිහත් වෙලා දෙන කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම 2016න් පසුව වසර 9කට පසුව තමයි රාජ්‍ය සේවකින්ගේ මූලික වැටුප බේසික් එක වැඩි කරන්න කටයුතු කරේ මේ අයවැය තුල. ඒ නිසා අපි හිතනවා රාජ්‍ය සේවකයා අපි මම ආයිත් කියන්නේ ඔවුන්ගේ සියලු ප්‍රශ්න මේකෙන් නිවාරණ වෙලා නැතුව ඇති දෝෂ නිවාරණ වෙලා නැතුව ඇති. හැබැයි සැලකිය යුතු වැටුපැඩවීමක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා උන්ට හොඳ තෘප්තිමත් සේවාවක් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසාම අපි හිතනවා මෙවරත් පළාත් පාලන මැතිවරණයේදී අපි ඉල්ලා සිටිනවා සියලුම රාජ්‍ය සේවකින්ගෙන් ජාතික ජනබලවේගයේ මාලිමාවට ඔවුන්ගේ ඡන්දය ලබා දෙන්න කියලා. ඇතරම අපි මේ වන විට මේ අයවැය පදනම් කරගෙනත් ගම තුල විශාල සංවර්ධනයක් කරන්න මැදිහත් වෙලා තිබෙනවා. විශාල මුදලක් අපි බිලියන 1315 වගේ ප්‍රමාණයක් අපි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ අයවැය තුල අපි වෙන් කරලා තිබෙනවා. ඉතින් මේ සියලු සංවර්ධන වැඩ ගමේ බිමේ සංවර්ධන වැඩ ටික කර යුතු වන්නේ පළාත් පාලන ආයතනවල එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවල මේ නියෝජිතයනුත් මැදිහත් කරවගෙන උන් තමයි ඒකේ මූලිකත්වය ගත යුතු වන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා ඉන්න ඒ වගේම ආණ්ඩුව තිබෙන ජාතික ජනබලවේගයේ මාලිමාවට පළාත් පාලන ආයතන බාර දීම තමයි මේ සංවර්ධන වැඩ වඩාත් හොඳින් ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ පළාත් පාලන ආයතනත් පහුගිය කාලයක් පුරාම නම් දරලා තිබුණ විවිධ වංචාවලට දූෂණවලට ඒ වගේම මේ පළාත් පාලන ආයතන තුල ඉටුවේ යුතු කාර්යභාරයන් ජනතාවගේ දිනදා දෛනික ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්නේ පළාත් පාලන ආයතන තුලින්. ඒ පළාත් පාලන ආයතන වලින් පහුගිය කාලයක් පුරාවටම ඒ අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් හොඳින් ඉටු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි හිතනවා මේ පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවට බලය දී යුතුයි. ඒ කාර්යක්ෂම ඒ වගේ වංචාවෙන් දූෂණයෙන් පගාවෙන් අල්ලසින් තොර පළාත් පාලන ආයතනයක් ගොඩනැගීම